ආයුබෝවන් මගේ ආදරණීයන් හැමෝටම. ඉතින් කොහොමද ඔයාට හැමෝම ආදරෙන් සතුටින් සනීපෙන් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් ගොඩක් දවසකින් අදත් මං ආවා පුංචි වෙලාවක් ඔයත් එක්ක ආදරෙන් ගත කරලා යන්න. මගේ ආදරණීයන් ගොඩ දෙනෙක් ඉතින් මං එනකොට බලන් ඉන්නේ මල් ගැන මොනවා හරි කතා කරන්නනේ. මමත් ඉතින් මල් ගැන මහා ගොඩාක් දේවල් දන්නේ තමා. හැබැයි ඉතින් දන්න පුංචි දේවල් ටිකක් අදත් අපි කතා කරමුකෝ. ගොඩක් දවසකට පස්සේ ඉතින් පහුගිය දවස්වල මම මිදුල පොඩ්ඩක් විතර වෙනස් කරා. තැන් වල තිබුණ මල් පෝච්චි ටිකත් එළියට අරගෙන ඒ ටිකත් ඔක්කොම සුද්ධ කරලා බිම හදලා තියෙන මල් පාත්තිත් හොඳට පිරිසිදු කරලා ආයෙ අලුත් කරගත්තා මම පහුගිය දවස් ටිකේ. ඉතින් ඔය මගේ මිදුලේ අහුමුළු ඔක්කොම ටික සුද්ධ කරනකොට මට ඉතින් එක මල් පැලවල තියෙන ලෙඩ රෝග එක જાතියේ ඉතින් පොඩි ගැටලු ඔක්කොම හොයාගන්න පුළුවන් වුණා. සමහර විට මම මේ කතා කරන්න යන ගැටලු ඔයාටත් ඔයාගේ මල් පාත්තිවල මල් පෝච්චිවල ඇති. ඉතින් මට හිතුණා ඔයත් එක්ක මේ දේවල් ගැන කතා කරන්න ඕනි කියලා. මෙන්න මේ කෝලියස් වර්ග තියෙනව නේද? ඔය කෝලියස් ගස් ටිකක් පරණ වෙනකොට මගේ මේ ගස් ඔක්කොගේම මම දැක්ක සුදු පාටට පුස් වගේ එකක් හැදිලා තියෙනවා. ඉතින් මම මේ සුදු පුස් වගේ පොඩි ගැටලු තියෙන තැන් තිබුණානේ. ඔන්න ඔය අතු ටික කොහොම කපලා අයින් කරා. මොකද එහෙම නැති වුණොත් ඒවා අනිත් ගස් වලටත් බෝ වෙන්න පුළුවන් කියලා. එන්නේ වගේ පුස් වර්ග ඔයාගේ පැලවලක් තියෙනවා නම් ඔයත් ඒ අතු කලවලා කපලා අයින් කරලම දාන්න. නැත්තම් ළඟපාත තියෙන අනිත් ගස් වලටත් බෝ වෙන්න පුළුවන් නේ. එක පුංචි අතු කැලලක් ඔයා වෙනම පැල කරගන්න. අනිත් කාරණේ තමයි මම මේ මල් පෝච්චි උස්සනකොට පැලේ හොඳට තිබුණාට පෝච්චියට චූටි ගොළු බෙල්ල පැටව ගොඩාක් හිටියා. ඒ කියන්නේ අපි නිතරම මිදුල අතු ගන්න වෙලාවට එම පොඩ්ඩක් ওই මල් පෝච්චි උස්සලා අයින් කරලා පැත්තකින් තියලා ඒ සත්තු ඉන්නවද බලලා අයින් කරන්න ඕනේ. ගොඩක් දවස් එකම විදියට පෝච්චි තියෙනකොට ওই විදිය සත්තු බෝ වෙන්න පුළුවන්. ඉතින් ගොළු බෙල්ලොන්ගෙන් එහෙමත් පැලවලට හානි වෙනවනේ. ඉතින් මේ දවස්වල අවුවත් ගොඩක් සැරයිනේ. ඉතින් අවුව සැරට සමහර අලකොළ වර්ග වගේ જાති මගේ පැල මැරිලා තිබුණා. හැබැයි ඒ කොළ මැරිලා තිබුණාට පොළොව යට අලේ තිබුණා. මේ වගේ අල තිබුණාම අපි ඒ උඩින් පෝච්චි එහෙම තියලා ඒ අලේ වහන්න හොඳ නැහැ. ඒකට ඒ අලෙත් මැරිලා යනවනේ. ඉතින් අපි ඒ වගේ තැන් වලට වතුර ටිකක් දාලා වැස්ස එනකල් පරිස්සම් කරගත්තාම හරි. තවත් දෙයක් මම දැක්ක මගේ සමහර පැලවල කොළ නිකන් වකුටු වෙලා නිකන් අපි අර කියන්නේ කොළ කොඩ වෙලා වගේ අන්න ඒ වගේ වෙලා තිබ්බා. හැබැයි ඒක ලෙඩක් නෙවෙයි කියලා මං හොයාගත්තා. පහුගිය දවස්වල ටිකක් හුළඟ සරයිනේ. හුළඟට ගස් එහෙම ඇකිලුණාට ඒක ඉබේම ආයෙ හරියනවා. ඒකට අපි මොකොත් බෙහෙත් වර්ග එහෙම දාන්න ඕනේ වෙන්නේ නැහැ. අනිත් එක තමයි අපි මේ මල් පෝච්චි වල බිම හදලා තියෙන ගස්වල වේලුණ කොළ තියෙනවනේ යට. අන්නේ වේලුණ කොළ එහෙම කපලා අයින් කරන්න ඕනේ. සමහර වෙලාවට ඔන්න ඔය වේලුණ කොළවල ඔය කළු කූඹි, එතකොට දිඹියෝ ඔන්න ඔය වගේ සත්තුත් ගොඩක් බෝ වෙනවා. අන්න ඒ වගේ සමහර කූඹි ಜಾති ඉන්නවා. ඒ කූඹි බෝ වුණාම ගස්වල කඳේ අර පැණි ටික වගේ ඉස්ම ටික උරලා බොනවා. එතකොට ගහ නිකම්ම හම් වෙලා යනවා. ඉතින් මේ පායන කාලේ හින්දා මේ කාලෙට ඉතින් මගේ මිදුලේ නම් ඔය දැලඹුව පණුව වගේ සත්තු නම් වැඩිපුර පේන්න හිටියේ නෑ. සමහර වෙලාවට ඔය ගොඩක් කැලේ වගේ තියෙනකොට මේ දවස්වල පෑවිල්ලක් නිසා සත්තු සර්පු එහෙමත් ඉන්න පුළුවන්. මගෙත් මිදුලේ ඉන්නවා අය ලොකු ගැරන්ඩියෙක් එහෙම නිතරම වගේ එනවා. ඒගොල්ලන් ඉතින් එන්නේ වතුර හොයාගෙනනේ. ඒගොල්ලන්ගේ ලොකු කරදරයක් නැති නිසා අපිට ඒ සත්තුන්ට ඉතින් අපිත් හානි කරන්න හොඳ නැහැ. ඊළඟට මෙන්න මේ බිගෝනියා වගේ જાති. මේ බිගෝනියා වර්ගයේම පෑවිල්ල හින්දා පොඩ්ඩක් අවුව අඩු තැනකින් තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේවා ඉතින් වැහි කාලෙටත් එහෙම තමයි වැස්සෙන් පරිස්සම් කරගන්නත් ඕනේ. ලොකුවට වැහි වතුර වැටෙන්නෙත් නැති, ලොකු අවුවක් වැටෙන්නෙත් නැති තැනක වගේ බිගෝනියා જાති හදාගන්න. ඔයාට පුළුවන් ඔයාගේ වැරෙන්ඩා එකේ වගේ බිගෝනියා හදා ගන්නවා නම් ඉතින් ගොඩක් හොඳයි. වැස්සෙනුත් ආරක්ෂා වෙනවනේ. උදේට පොඩි අවුවකුත් වැටෙන හින්දා කොළ ලස්සනට හැදෙනවා. ඔන්න ගොළු බෙල්ලෙක් එහෙම ආවොත් නම් ඉතින් බිගෝනියා ටික නම් ඉවර කරලා දානවා. ඒකෙනුත් පරිස්සම් කරගන්න ඕනේ. මේ කුරුල්ලොන්ට සත්තුන්ට කැම දාන එක නම් මං ඉතින් ඔයාට ඉස්සරින්දම්ම කියනවනේ. අපේ ගෙවල් වල අපි කොච්චරනම් පළතුරු බත් අපත යනවද? ඔය විසි කරන කැම පොඩ්ඩක් පොඩි ලෑල්ලකට දාන්න. සත්තු කනවනේ. ඒක ඔයාට ගොඩක් පින් සිද්ධ වෙන දෙයක්. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ දවස්වල ගොඩාක් පෑවිල්ලනේ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ මිදුලේ මොනවා හරි ඔයාගේ විසි කරන භාජන දෙක තුනක් තැන් වල තියලා අන්න ඒවට වතුර ටිකකුත් පුරවලා තියන්න. කුරුල්ලෝ වතුර බොනවා නානවා. ඇත්තටම ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා වගේම ඒ දිහා බලාගෙන ඉන්නකොටත් හොඳ මානසික සුවයක් තමයි දැනෙන්නේ. අපි කොච්චර වතුර දැම්මා වුණත් ඉතින් ඔන්න තනකොළ එහෙම නම් ටිකක් දුඹුරු පාට වෙනවා. ඒත් වතුර නොදා අතාරින්න එපා. එහෙම වුණොත් පැල ටික හොඳටම මැරිලා යනවනේ.
චුට්ට හරි වතුර ටිකක් දාලා වැස්ස එනකල් තනකොළ ටිකක් මිදුළු තියෙනවා නම් ඒ ටිකත් රැක ගන්න බලන්න. මෙහෙම ඉතින් ගොඩක් පායන කාලෙට මල් පැල ගොඩක් වෙලාවට මැරෙන්න බලනවා. ඒ වගේම තමයි වැස්ස කාලෙටත් සමහර මල් වර්ග කුණු වෙලා නැති වෙලා යනවා. ඉතින් අපි දැනගන්න ඕනේ ওই කාල දෙකේදීම මේ හැම මල් ගහක්ම බොහොම ලස්සනට පරිස්සම් කරගන්න. නැත්තම් ඉතින් පායන කාලෙට වේලෙනකොටයි, වැහි කාලෙට ආයේ ඒවා කුණු වෙලා යනකොටයි සල්ලි දීලා පෙළගන්නේ අපරාධනේ. ලොකු මුදලක් ඔයාට වැය කරන්න වෙනවා එතකොට ඒ වෙනුවෙන්. කඩෙන් ගෙනාපු පෙනිපූල් ගෙඩියක ඉතුරු වුණ කෑල්ලක් මම ෆ්‍රිජ් එකේ දාලා අරන් තියලා තිබුණා. ඉතින් මං හිතුවා මම මේකෙන් මොජිටෝ එකක් හදන්න ඕනේ කියලා. අපි ඉතින් ගොඩක් වෙලාවට පෙනිපූල් වලින් පෙනිපූල් ටික බ්ලෙන්ඩර් කරලා ඒකට අයිස්ක්‍රීම් ටිකක් දාලා බීම එකක් හදාගෙන බොන්නනේ පුරුදු වෙලා ඉන්නේ. ඉතින් මං හිතුවා පෙනිපූල් වලින් මං මොජිටෝ එකක් හදාගන්න විදිය ඔයාටත් කියලා දෙන්න ඕනි කියලා. මම මුලින්ම මේ පෙනිපූල් කෑල්ල තවත් කුඩා කැබලි වලට මේ විදියට කපා ගන්නවා. අන්න ඊට පස්සේ මම මේ ටිකේ පොත්තත් අයින් කරගන්නවා. මේකට ඕනේ වෙන්නේ පෙනිපූල් කෑල්ලකුයි, දෙහි ගෙඩියකුයි, මිංචි කොළ ටිකකුයි, ස්ප්‍රයිට් එකකුයි තමයි. තව ඕනේ වෙනවා අයිස් කැට ටිකක්. ඔන්න මං කුඩා කෑලි වලට කපාගත්ත පෙනිපූල් ටික මෙන්න මේ විදියට පොත්ත අයින් කරගන්නවා. ඉතින් අපිට මේ වගේ මොජිටෝ එකක් හදාගන්න පෙනිපූල් විතරක් නෙමෙයි. අපිට පුළුවන් ස්ට්‍රෝබෙරි, මීදි, ලෙමන් ඔය වගේ ගොඩක් පළතුරු ಜಾති වලින් හදාගන්න පුළුවන්. දැන් මං කියලා දුන්නාම ඔයාලට ගෙදර තියෙන ඕනේ පළතුරකින් හදාගන්න පුළුවන් ඉතින්. කොහොමත් ඉතින් මිංචි කොළ ටිකක් නම් ඕනේ මොනවාගෙන් හැදුවත්. එතකොට තමයි ඒකේ රස වැඩි වෙන්නේ. මම ඉතින් මේ පෙනිපූල් කෑලි ටික මේ විදියට පොඩි කෑලි වලට කපා ගත්තමට ලේසි වෙන්න. ඔය විදියට පොඩියට කපාගත්ත මේ කෑලි ටික ඉතින් බ්ලෙන්ඩර් කරගන්නත් පුළුවන් ඔයාට. මං ඉතින් බ්ලෙන්ඩර් කරගන්නේ පොඩි කෑලි ටිකක් ඉතුරු වුණොත් මේක ගොඩක් රස නිසා. බ්ලෙන්ඩර් කරොත් එහෙම හොඳටම දිය වෙලා යනවනේ. මං ඉතින් කැමති එහෙම දිය වෙන්නේ නැතුව මේකේ පොඩි කෑලි ටිකක් තනින් තන හැපෙනකොට. මම එක දෙහි ගෙඩියක් ගත්තා. ඔන්නේ දෙහි ගෙඩියක් මං මෙන්න මේ විදියට චූටි පෙති කපා ගන්නවා. ඔන්න මම මේ විදියට කෑලි වලට කපාගත්ත පෙනිපූල් කෑලි ටික භාජනයකට දාගන්නවා ඊළඟට. ඔන්න බලන්නකෝ. මම මේ විදියට මේ වීදුරුවට දාගෙන මෙන්න මේ විදියට පොඩි කරගන්නවා. මම අර කපාගත්ත දෙහි වලින් දෙහි කෑලි දෙක තුනකුත් මේකට එකතු කරගත්තා. පොත් අයින් කරේ නෑ. පොත් අයින් කරන්න ඕනේ වෙන්නේ. මේ බලන්නකෝ මං වතුර චුට්ටක්වත් දැම්මේ නෑ. මේ පෙනිපූල් කෑලි වල තිබුණ වතුර තමයි මේ ආවේ. ඉතින් මේ බීම් එක හදනකොට අපි වතුර දාන්න ඕනෙම නෑ. ඔන්න ඔය විදියට පොඩි කරගත්ත පෙනිපූල් වල ඉස්ම ටික මම මෙන්න මේ විදියට වීදුරු දෙකකට දාගත්තා. තවත් කෑලි ටිකක් ලොකුවට තියෙන හින්දා මං ඒ කෑලි ටිකත් මේ විදියට කඩාගෙන පොඩි කෑලි ටිකක් ඉතුරු වෙන විදියට කෑලිත් එක්කම මෙන්න මෙහෙම මං ගත්ත වීදුරු දෙකට දාගන්නවා. මම මේකට සුගර් සිරප් ටිකකුත් මේ විදියට එකතු කරගත්තා. හැබැයි මේක හදන්න සුගර් සිරප් ඕනෙම කියලා නෑ. ඔයාට ඕන නම් සීනි ටිකක් දිය කරලා දාගන්නත් පුළුවන්. සීනි නැතුවම වුණත් මේක බොන්න පුළුවන්. ඔන්න ඊළඟට මං අයිස් කැට ටිකක් මේ විදියට වැඩිපුර එකතු කරගන්නවා. අයිස් කැට ටිකක් වැඩිපුර දාන තරමට ඉතින් මේකේ රසය වැඩි. ගොඩක් කූල් තියෙනකොට තමයි ඉතින් මොජිටෝ එක රස වැඩිපුර දැනෙන්නේ. ඔය විදියට අයිස් කැට ටිකකුත් එකතු කරගෙන මං ඊළඟට මේකට ස්ප්‍රයිට් දාන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඔන්න ඊට කලින් මං කපාගත්ත දෙහිත් තිබුණානේ. තවත් දෙහි පෙත්ත මං මේ විදියට එකතු කරලා මෙන්න මේම ස්ප්‍රයිට් දාගන්නවා. ඔයා දන්නවනේ ඉතින් ස්ප්‍රයිට් දානකොට චුට්ටක් පෙනේනවනේ. පොඩ්ඩක් එමීට දාන්න ඕනේ නැත්නම් උතුරලා යන්න පුළුවන්. දැන් නම් ඉතින් මම මේ බීම් එක හදලා ඉවරයි. හදලා ඉවරුණාට බෑනේ ඉතින් අපි ගෙදර කෑමක් බීමක් හැදුවත් ඒක ලස්සනට ගෙදර අයට දෙන්න ඕනේනේ. දැන් ඉතින් අපි මේ බීම් එක ලස්සන කරගන්න ඕනේ. ඉතින් මම මේ වීදුරුවට උඩින් අර කපාගත්ත දෙහි වලින් දෙහි පෙති දෙකකුත් තියලා මිංචි කොළයකුත් තියලා තවත් පෙනිපූල් කෑලි දෙක තුනකුත් උඩින් දාලා මෙන්න මේ විදියට ලස්සන කරගත්තා. ඔයත් එහෙනම් ගෙදර තියෙන පළතුරකින් මොජිටෝ එකක් හදලා බීලා මට කියන්නකෝ රසයිද කියලා. තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනවා කියලා පොරොන්දු වෙන ගමන් මං අදත් ගිහින් එන්නම්. ඔයාට තෙරුවන් සරණයි. ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න.